හෙලෝ කට්ටිය. අද අපි කතා කරන්න යන්නේ බෝතල් ගැන. මේ ලෝකේ එක එක જાති බෝතල් තියෙනවා. ඉතින් අපි එක එක්කෙනා එක එක බෝතල් වලට තමයි කැමති. විශේෂයෙන්ම පිරිමි ළමයින්ගේ මේ බෝතල් වලට තියෙන කැමැත්ත තේරුම් ගන්න හරිම ලේසි සරලයි. මේ කැමැත්ත කොටස් කීපයකට අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. එක කොටසක් ඉන්නවා ඒගොල්ලෝ කැමති පොඩි හුරුබුහුටි ලස්සන හැඩේ බෝතල් වලට. මේගොල්ලන්ට මේ බෝතල් ඇතුලේ තියෙන බීම් එක කොකා කෝලා වුණත්, ෆැන්ටා වුණත්, ක්‍රීම් සෝඩා වුණත් බෝතලේ හැඩේ තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට ඕනේ බෝතලේ ඇතුලේ තියෙන බීම වර්ගයේ පාට. සමහර විශේෂයෙන්ම කොකා කෝලා වගේ ඒවාට කැමති නැහැ. ඒගොල්ලන්ට ඕනේ ෆැන්ටා, ක්‍රීම් සෝඩා වගේ ඒවා. තව වර්ගයක් ඉන්නවා. ඒගොල්ලන්ට බීමේ පාට ෆැන්ටා වගේ වෙන්නත් ඕනේ. බෝතලේ හැඩය උරුබුහුටි ලස්සන පොඩි එකක් වෙන්නත් ඕනේ. මේක ඇවිල්ලා අපි එක එක්කෙනාගේ කැමැත්ත. සමහරව පොඩි ලස්සන උරුබුහුටි බෝතල් වල තියෙන ෆැන්ටාම හොයනකොට තව සමහරව මෙගා බෝතල් වල තියෙන ෆැන්ටාත් හොයනවා. ඒ වගේම කෙනෙක් මෙගා බෝතල් වල තියෙන ජින්ජර් බියර් එකක් හොයන්නත් පුළුවන්. හැබැයි මෙහෙමයි. දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ කඩේකට ගිහිල්ලා බෝතලයක් ගන්න යනකොට මුළු කඩේටම තියෙන්නේ බෝතල් දෙකයි. එකක් උරුබුහුටි ලස්සන පොඩි කොකා කෝලා බෝතලයක්. අනිත් එක මෙගා ෆැන්ටා බෝතලයක්. දැන් ඔයා ගන්න ගියේ උරුබුහුටි ලස්සන පොඩි ෆැන්ටා බෝතලයක් නම් ඔතන ප්‍රශ්නයක් එනවා. ඉතින් කඩේටම තියෙන බෝතල් දෙකයි කියලා ඔයාට ෆැන්ටා ඕනේ නිසා අර මෙගා බෝතලේ හරි එහෙම නැත්නම් හැඩේ ඕනේ නිසා අර කොකා කෝලා බෝතලේ හරි ගන්න කලබල වෙන්න එපා. හොඳට මතක තියාගන්න ඔය බෝතල් දෙකේ ස්ටොක් එක ඉවර වුණාට පස්සේ අලුත් ස්ටොක් එකක් ඔය කඩේට එනවා කියලා. ඒ අලුත් ස්ටොක් එකකින් ඔයාට ඕනේ හැටියට හොඳ පොඩි බෝතල්, ලොකු මෙගා බෝතල්, ෆැන්ටා, කොකා කෝලා ඕන එකක් හිතේ හැටියට තෝරගන්න පුළුවන් බව හොඳින් මතක තබා ගත යුතුයි. එහෙනම් ඊට පස්සේ කලබල නොවි හරි බෝතලේ තෝරගමු. Good luck.